ලක්ෂ්මී අදත් වැඩ ඇරලා එන්න ගොඩක් පරක් වුණා. අයිතිකාරයාගේ වැඩිවර කරන්න ගිහින් ගොඩක් හවස් වුණා. මගේ ඇඟටත් දැන් ගොඩක් අමාරුයි. අපේ මේ දුප්පත් ජීවිතය කවදා ඉවර වෙයිද දන්නේ නැහැ. මම හැමතිස්සම හිතනවා අපිටත් හොඳින් ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඒත් ඒක කවදාවත් වෙන්නේ නැහනේ. මම දන්නවා මදෝ ඔයාට ලොකු පීඩනයක් තියෙනවා කියලා. ඔයා උදේ ඉඳන් රෑ වෙනකම් මහන්සි වෙලා මැරෙනවා. ඒත් අපේ තත්ත්වේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මටත් ඕනේ ඔයාගේ ওই දුක කොහොම හරි අඩු කරන්න. ඒත් ඔයා කරන දේ ගැන මම ආඩම්බර වෙනවා. අපි දෙන්න එකිනෙකා වෙනුවෙන් හැමදේම කරනවානේ. ලක්ෂ්මී ඔයාගේ සහයෝගය නැත්තම් මට කිසිම දෙයක් කරගන්න බැහැ. ඒත් මම මේ හිතන්නේ අපේ ගෙදර මුළු වහලේ තත්ත්වය ගැන. වැස්ස දවසට වතුර වැටලා මුළු ගේම යට වෙයි. අපි සල්ලි ටික ඉති කරගන්න ඕනේ. නැත්තම් ලොකු කරදරයක වැටෙන්න වෙන්නේ අපි දෙන්නටම. ඔයා කියන එක ඇත්ත. උළු වහලේ ගොඩක් පරණ වෙලා. අලුත් උණු ටිකක් ගන්න අපි සල්ලි ඉතිරි කරන්නම ඕනේ. ඒත් මම මේ හිතන්නේ ඒ සල්ලි කොහෙන්ද ලැබෙන්නේ කියලා. අපේ එදිනදා වියදම් පවා පිරිමහ ගන්න බොහොම අමාරු වෙන්නේ. අලුත් දෙයක් ගන්න ගියොත් අපිට තවත් අමාරු වෙයි. අපිට තියෙන්නේ එකම එක ක්‍රමයයි ලක්ෂ්මී. වියදම් අඩු කරලා සල්ලි ටිකක් ඉතිරි කරගන්න වෙනවා. සමහර විට එක දවසකට කෑම බීම් පාලනය කරගන්නත් වෙයි. මම වැඩ කරන කාලේ තව ටිකක් වැඩි කරන්න. ඔයත් බලන්න අමතර මොනවා හරි වැඩක් ලැබුණොත් ඒකත් කරන්න. එතකොට හරිනේ. ඒත් මදෝ මම දැනටමත් ගොඩක් වැඩ හෙව්වා. ඒත් මුකුත් ලැබුණේ නැහැ. ඒත් මම ආයෙත් උත්සාහ කරන්නම්. ගමේ මාධවී අක්කා කිව්වා එයා ළඟ අමතර වැඩ වගයක් තියෙනවා කියලා. එයා ඒ ගැන මට දන්වයි. බලමු මොකද වෙන්නේ කියලා. පොඩි හරි අමතර ආදායමක් ලැබුණොත් ඒක ලොකු දෙයක්. මම මීට කලිනුත් උත්සාහ කළා. ඒත් හරි ගියේ නැහැ. ආයෙත් බලන්න. එතකොට ඔයාගේ ඔළුවට තියෙන බර ටිකක් අඩු වෙයිනේ. මම ගොඩක් ආට කරදර කරනවා නේද ලක්ෂ්මී? ගෙදර හැම වැඩක්ම කරලා වතුරත් ඇදලා පවුල් වැඩත් කරලා මම ඔයාට තවත් වැඩ කරන්න කියලා බල ගන්නවානේ. ඔයාගේ පීඩනේ ගොඩක් වැඩි වෙනවා නේද? ඔයා මේ මොනවද කියන්නේ? මේ අපේ පවුල නෙමෙයිද? අපේ පවුල ගැන අපි මිසක් වෙන කවුද හිතන්නේ? ඔයත් කොච්චර නම් මහන්සි වෙනවද? මොනවා කරන්නද ඉතින්? මේ ඉන්න තත්ත්වය කොහොමවත් ඉවර වෙන්නේ නැහැනේ. කොච්චර උත්සාහ කළත් කරන හැම වැඩක්ම හරියන්නේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔයා ඔච්චර හිතන්න එපා. මතක තියාගන්න. අපිට වැඩ කළා විතරක් මදි. තමන්ගේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ. වැඩ ගැනම හිතලා අසනීප වෙන්න එපා. ලක්ෂ්මී ඔයා මාව මෙච්චර හොඳට තේරුම් ගත්ත එක ගැන මට ඇත්තටම ගොඩක් සතුටුයි. අපිට මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳගන්න පුළුවන් වෙන්න අපි දෙන්නම එකතු වෙලා උත්සාහ කරන්න ඕනේ. ඔයා මාධවී අක්කට කියන්න. මම ගමේ හරිදාස් මහත්තයත් එක්ක කතා කරන්න. එයාට පුළුවන් ගොඩක් වැඩ ලෑස්ති කරලා දෙන්න. එයා ළඟ මොනවා හරි තව අමතර වැඩක් තිබුණොත් මම ඒක කරන්නම්. හොඳයි මදෝ. අපි අපේ උපරිමයෙන් උත්සාහ කරමු. හැබැයි මතක තියාගන්න අපි හැමදාම මේ වගේ එකමුතුව ඉන්න ඕනේ. එතකොට අපිට ඕනෑම බාධකයක් ජය ගන්න පුළුවන්. ලක්ෂ්මී අද මම ගොඩක් වැඩ කළා. හරිදාස් මහත්තයා ගොඩක් සතුටු වුණා. එයා මට තවත් වැඩ ටිකක් දුන්නා. මම අද අපේ ඉතිරි කරපු සල්ලි ටික ගණන්ලා බැලුවා. මට හිතෙනවා අපිට ඉක්මනින් අලුත් උල්පියක් ගන්න ලැබෙයි කියලා. ඇත්තටම මං හිතුවේ තව ගොඩක් කල් යයි කියලා. අලුත් උල් ටිකක් ගත්තොත් අපේ ගේ ආරක්ෂිත වෙයි. අපිට රැට සැනසීමෙන් නිදා ගන්න පුළුවන් වෙයි. ඔව් ලක්ෂ්මී අපි මේ විදියට වැඩ කරගෙන ගියොත් ඉක්මනටම අපේ ගෙදර වහලේ අලුත් වැඩියා කරගන්න පුළුවන් වෙයි. හැබැයි මම එක දෙයක් අහන්නම්. ඔයා වැඩිය වැඩ කරලා මාංශ වෙලා නෙමෙයි ඉන්නේ. මම දන්නවා ඔයා දවස පුරාම මෙච්චර වැඩ කළත් ඒ ඇස්සේ අපිට ඔයලක් දෙනවා කියලා. මදෝ ඔයා මං ගැන මෙච්චර හිතන එක ගැන මට ගොඩාක් සතුටුයි. ඒත් මට පොඩ්ඩක්වත් මහන්සි නෑ.
මම දන්නවා මේ කරන වැඩ අපේ අනාගතේ යහපත් කරයි කියලා. ඔයා මගේ ළඟ ඉන්නකම් මට ඕනම දෙයක් කරන්න පුළුවන්. අපේ පවුල කුඩා වුණත් අපේ ආදරය ගොඩාක් විශාලයි. අපි එකට හිටියොත් ඕනෑම බාධකයක් ජය ගන්න පුළුවන්. ඒ වගේම මම දන්නවා අපිට මේ දුප්පත්කමින් නිදහස් වෙන්න පුළුවන් කියලා. අපේ මේ පුංචි පවුල ඇතුලේ අපි සතුට හොයාගමු. ඔයා කියන දේත් හරි ලක්ෂ්මී. අපි කොහොම හරි මේ දේ කරමු. එතකොට අපිටත් අලුත් ඔළුවහලකුත් තියෙනවානේ. ඊට පස්සෙවත් අපිට බය නැතුව මේකේ ඉන්න පුළුවන් වෙයි. නේද ලක්ෂ්මී? ලක්ෂ්මී, අද අපේ හීනේ හැබෑ වුණා. අපි අලුත් වහලයක් ඇදුවා. අදින් පස්සේ වැස්සලත් අපේ ගේ ආරක්ෂිතයි. ඔයාගේ මගේ මෙච්චර කාලෙක මහන්සිය අපිට ගියේ නැහැ. ඔව් මදෝ, මට හිතා ගන්නවත් බැහැ අපිට මේක කරන්න ලැබුණා කියලා. ඔයාගේ මහන්සිය අපේ එකමුතුකම නිසා අපේ හීනය හැබෑ වුණා. දැන් මට රැට බය නැතුව නිදා ගන්න පුළුවන්. අපිට දරුවෙක් ලැබුණොත් එයාටත් ඉන්න හොඳ තැනක් තියෙයි. මදු, ලක්ෂ්මී, ඔයාලා ඇත්තටම ආදර්ශමත් යුවලා. ඔයාලගේ මේ උත්සාහයත් ආදරයත් පෙන්නලා දුන්නා මාන්සි වුණොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. මම ඔයාලා දෙන්න ගැන ගොඩක් සතුටු වෙනවා. හරිදාස් මහත්තයා, ඔබතුමාගේ උදව් නැත්තම් මේක කවදාවත් කරන්න ලැබෙන්නේ නැහැ. ඔබතුමා අපිට ඒ කරපු උදව්ව අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. මුළු ජීවිත කාලෙටම ඔබතුමාට අපි ණය ගැතියි. එහෙම කියන්න එපා මදු, ඒක මගේ යුතුකමක්. ඔයාලගේ මේ ගේ දැකලා මටත් ගොඩක් සතුටුයි. හැමදාම දෙන්නත් එක්ක එකමුතුව සතුටින් ඉන්න ඕන මේ වගේ. තේරුණාද? ලක්ෂ්මී, අහන්නකෝ, මම ඔයාලගේ අලුත් වාලය දැක්කා. ඒක හරිම ලස්සනයි. ඔයාලා ඇත්තටම ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. ඔයාලව දැක්කම මට ඇත්තටම ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. ස්තුතියි මාධවී අක්කා. මේක අපේ දෙන්නගෙම මහන්සියේ ප්‍රතිඵලයක්. ඔයා ඔය විදියට අපේ වැඩ අගය කරන එක ගැන මට ඇත්තටම සතුටුයි. මේ ගේ පොඩ්ඩක් හරි හොඳ තත්ත්වයකට තියාගන්න අපි දෙන්නම ගොඩාක් මහන්සි වුණා. හැබැයි ඒ හැම දෙයකටම ඔයාගේ උදව්වත් අපිට ලොකු හයියක් වුණා. මම කළේ පොඩි උදව්වක් විතරයි ලක්ෂ්මී. ඇත්තටම ඔයාලගේ මේ එකමුතුකමයි ආදරයයි තමයි මේ හැම දෙයක්ම කළේ. මම ඔයාලව දකින හැම වෙලාවකම මට හිතෙනවා ආදරයේ ශක්තිය කොයිතරම් වැදගත්ද කියලා. ඒ වගේම තව සුභාරංචියක් තියෙනවා. මොකක්ද ඒ සුභාරංචිය මාධවී අක්කේ? අහන්නකෝ, ගමේ ලොකු උත්සවයක් තියෙනවා. මේ පාර උත්සවයේ ගොඩාක් දේවල් තියේ. ඒ වගේම ඔයාලට එතන පොඩි කඩයක් දාගන්න අවස්ථාවක් ලැබේවි. මම හිතුවේ ඔයාලා ඒ වෙලාවේ මොනවා හරි පොඩි දේවල් ටිකක් විකුණුවොත් ඔයාලට අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මේ වෙලාවේ අපේ පොඩි කාලෙදී මම හැමතිස්සෙම උත්සවයට යන්න ආසාවෙන් බලාගෙන හිටියා. මේ සැරෙත් අපිට මොනවා හරි ආදායමක් ලැබෙනවා නම් ඒක ඇත්තටම ගොඩාක් හොඳයි. ඒත් මාධවී අක්කා, අපි විකුණන්න ගන්න මොනවත් නැහැනේ. කිසිම දෙයකට බය වෙන්න එපා. මම ඔයාලට උදව් කරන්නම්. ඔයාලට රස කැවිලි කැවුම් වගේ දේවල් හදලා විකුණන්න පුළුවන්. මම ඔයාලට අදහස් ටිකක් දෙන්නම්. පළවෙනි දවසේ කඩේ දාගන්නත් මම උදව් කරන්නම්. ලක්ෂ්මී, මම හිතනවා මේක අපිට ලැබුණු හොඳ අවස්ථාවක් කියලා. අපි තව ටිකක් මහන්සි වුණොත් අපිට අමතර ආදායමක් හොයාගන්නත් පුළුවන් වෙයි. මාධවී අක්කේ, ඔයාගේ උදව්වට ගොඩක් ස්තුතියි. අපි මේ අවස්ථාව කොහොමයි ප්‍රයෝජනයට ගන්නවා. ඔව් මදෝ, මේක අපේ ජීවිතවල අලුත් ආරම්භයක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ පටන් ගත්තාම අපි දෙන්න එකතු වෙලා වැඩ කරමු. ඒ වගේම අලුත් දෙයක් ඉගෙන ගමු. ලක්ෂ්මී, ඔයා හදපු මේ රස කැවිලි සහ කැවුම් බලන්නකෝ.
හැමෝම කොච්චර වර්ණනා කරනවද කියලා. ඔයාලගේ කඩේ ගාව හැම වෙලේම සෙනඟ පිළිලා. මම හිතනවා අද ඔයාලට ගොඩාක් හොඳට වෙළදාම් කරගන්න ලැබෙයි කියලා. ඔව් මාධවී අක්කා, ඇත්තටම ගොඩාක් සන්තෝසයි. මුලින්ම නම් මට පොඩි බයක් තිබුණ තමයි. ඒත් දැන් මට හිතෙනවා අපේ උත්සාහය සාර්ථක වෙයි කියලා. අපි මේ වෙලාවට සම්බන්ධ වුණ එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මාධවී අක්කේ, ඔයාගේ උදව්ව නැත්තම් මේ කවදාවත් කරන්න ලැබෙන්නේ නැහැ. මේ වගේ ලොකු උත්සවයකට සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා අපිට හිතන්නවත් බැරි වුණා. හැමෝම ගොඩාක් සතුටින් අපේ කඩෙත් හොඳට කෙරෙනවා. ඔයාලගේ උත්සාහය සහ එකමුතුකම නිසයි මේක ලැබුණේ. මීට පස්සේ මේ අත්දැකීම ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලා එකට ඉන්න වෙලාවට ඕනම දෙයක් කරන්න පුළුවන්. මදු, අද අපි ගොඩාක් විකුණුවා. මෙච්චර සල්ලි ප්‍රමාණයක් අපි කවදාවත් හිතුවේ නැහැ. අද දවස අපිට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඔව් ලක්ෂ්මී, මේක අපේ ලොකු ජයග්‍රහණයක්. දැන් ඉඳන් අපිට අපේ ජීවිතේ මීට වඩා හොඳින් කරගෙන යන්න පුළුවන් වෙයි. අපේ මේ පුංචි පවුලට ලැබුණු වාසනාවක් මේක. දන්නවද මදු, මගේ ඔළුවට පොඩි අදහසක් ආවා. මොකක්ද ඒ අදහස? ගමේ හැමෝම අපේ අතින් හදපු මේ රස කැවලි සහ කැවුම් කන්න මෙච්චර ආසයිනේ. ඒත් හැමදාම ගමේ මේ වගේ උත්සව පවත්වන්නේ නෑනේ. ඒ නිසා හැමදාම ගමේ මේ වෙලාවට ගිහින් මේවා විකුණන්න බෑනේ. ඉතින් අපි වැඩක් කළොත් කොහොමද? මොකක්ද ඒ වැඩේ? ඔයා මොකක්ද කරන්න හදන්නේ? දැන් අපේ ගෙදරට අලුත් උළුවහලක් හම්බුණානේ. ඒක ගොඩාක් ශක්තිමත්. මම හිතුවේ හැමදාම මේ උළුවහලේ උඩ මගේ රස කැවිලි කඩේ දාන්න. අපේ ගෙදර ඇතුලේ ඒ විදියට ඉඩක් නැහැනේ. ඒත් උළුවහලේ උඩ කළොත් හැමෝට මේක පේනවා. ඒ වගේම ඒක හරීම වෙනස් අමුතු අත්දැකීමක් වෙයි. ඔව්, ඒත් ඔයාට මේවා කරන්න පුළුවන්ද? හැමදාම වහලේ උඩ මේ හැමදේම කරනවා කියන එක මේක ලොකු ඉවසීමකින් කරන්න ඕන වැඩක්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඔයා මගේ ළඟ ඉන්නව නේද? ලක්ෂ්මී, ඔයාගේ අතින් අතු මේ රස කැවෙන්නේ නැතුව දැන් නම් අපිට බෑ. ඔව්, දවසට එකක් හරි රස කැවිල්ලක් කෑවේ නැත්තම් අපේ හිතට හරි නැහැ. ඇත්තටම ඔයාගේ මේ අදහස නම් හරිම අපූරුයි. උළුවහලේ උඩ ඔයා මේ වගේ ලස්සන කඩයක් දාපු එක ගැන අපි හැමෝටම ගොඩක් ආඩම්බරයි. ඔබතුමාලා සතුටු කරන්න ලැබෙන එක තමයි අපේ සතුට. මේ රස කැවිලි කඩේ තියෙන හැම රස කැවිල්ලක්ම හැදුවේ ඔබතුමාලා ගැන හිතලමයි. ඔයාලා මේවා කාලා සතුටු වෙනවා නම් අපේ මේ රස කැවිලි හදන එකේ නියම සාර්ථකත්වයක් තියෙනවා. ලක්ෂ්මී, අපි ඉතේ කරපු සල්ලි වලින් දැන් අපිට පුළුවන් පුංචි එළදෙනක් මිලදී ගන්න. එතකොට අපේ කිරි වීදමත් ඉතුරු වෙයිනේ. ඒ වගේම අපිට පුළුවන් වෙයි අමතර කිරි ටිකකුත් විකුණ ගන්න. මදෝ, ඔයාගේ අදහස ඇත්තටම ගොඩාක් හොඳයි. එළදෙනෙක් ගත්තම අපේ වියදම් අඩු වෙයි වගේම අමතර ආදායමකුත් ලැබෙයි. හැබැයි අපේ සල්ලි නිසි විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න අපි තව ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. ඔයා කියන එක හරි ලක්ෂ්මී. අපි හැමදාම එකට ඉමු. මහන්සි වෙලා වැඩ කරමු. අපේ මේ පුංචි පවුල වෙනුවෙන් ගොඩක් හීන තියෙනවා. අපි මේ හැම හීනයක්ම හැබෑ කරගමු. දෙන්න එකතු වෙලා එකටම ඒක කරමු.